සුබ උදෑසනක් හැම දිනාටම. ඇත්තටම මම මේ වීඩියෝ එක කරන්නේ මේ අද උදේ මම දැක්කා එක්තරා මේ වීඩියෝ එකක් චන්දන කරනවා. ඉතින් මේ වීඩියෝ කරන්නේ ඉතින් හොරකම් වංචා වැඩ රාජපක්ෂලා කරපු. අපි දන්නවා මුළු රටම දන්නා රාජපක්ෂලා මේ රටේ ඇති තරම් සොරකම් මැරකම් වංචා මිනිමැරුම් දූෂණ නොකී හැම දෙයක්ම කරපු රටක් පාලනය කරපු පාලකෙක් කියලා. එතකොට දැන් අවශ්‍ය වෙන්නේ මොකද්ද? රට දැන් අපි ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමයක් ස්ථාපිත කරගෙන තියෙනවානේ. ඒක අපි දන්නවා පැහැදිලි රටේ ජනතාව. දැන් මෙතන අවශ්‍ය වෙන්නේ අත් වශයෙන්ම කියනවා නම් නීතිය ක්‍රියාත්මක කිරීම. ඒතකොට නීතිය ක්‍රියාත්මක කිරීමේදී රටේ ජනතාව හැටියට අපි බලාපොරොත්තු වෙන්නේ නිවැරදි කරුණු කාරණා ඉදිරිපත් කරලා ඊට පස්සේ ඔවුන්ව නීතිය හමුවට ගෙනල්ලා අවශ්‍ය දඬුවම් කිරීම. ඒ කටයුත්ත තමයි මේ රජයෙන් අපි බලාපොරොත්තු වෙන්නේ. එතකොට දැන් මේ අපි දකින්නේ මොකද්ද? අපි දකින්නේ අරයා හොරගම් කරලා තිනවා, මෙයා හොරගම් කරලා තිනවා, මෙන්න මෙහෙමයි කරලා තින්නේ. දැන් ඒ දැනුවත් කිරීමෙන් බලාපොරොත්තු වෙන්නේ මොකද්ද? ඊළඟට දැන් එතකොට දැන් ප්‍රජාතන්ත්‍රවාදී ආයතනයක් වන නඩු අහන එක, ඒ කියන්නේ අධිකරණය තුලින් වෙන්න ඕන ක්‍රියාව වෙන්න දීලා ආණ්ඩුවත් බලාගෙන ඉන්නවා. අපි දකින්න ඕන ඒක නෙවෙයිනේ. අපි දකින්න ඕන මෙන්න මේක වැරද්ද කරා, මෙන්න මේක රාජපාලනයේදී මෙන්න මේ වැරද්ද කරා, මෙන්න මේ නිසා මෙන්න මේ දඬුවම ක්‍රියාත්මකයි මේ පුද්ගලයාට කියන. එන්නේ ඒ කොටස ඇල්මරිනු ස්වභාවයක් තියෙන්නේ. දැන් මට මෙතෙන්දී අදහසෙන් මේ අවස්ථාවේ අදහස් පළ කරන්න ඕන පල්ලේගම හේමරතන. දැන් ඒක ගැන කවුරුත් කතා කරන්නේ නැහැ. ඒක යට ගිහිල්ලා. දැන් ඒ තුලින් මතුවෙන ප්‍රධානම ගැටලුව මොකද? මේ රටේ ළමා පරපුර ලිංගික හිංසනයට ලක් වෙනවා පන්සල්වල චීවරධාරීන් මගින්. එතකොට දැන් මේකට නීතිය ක්‍රියාත්මක වෙන්නේ කවද්ද? මේක පිළිබඳව කටයුතු වෙන්නේ කවද්ද? ඒකනේ අපිට අවශ්‍ය වෙන්නේ. කියලා වැඩක් නැහැ. පුවත්පත් මාධ්‍යවේදීන් ඒගොල්ලන්ටත් කරන්න දෙයක් නැහැ. ඒක අපි දන්නවා. නමුත් මෙතෙන්දී යම්කිසි ආයතනයක් යම්කිසි ක්‍රමවේදයක් ඉතා මන්දගාමී. ඒකට බලපාන හේතු මොනවද? ඒවා මැඩ පවත්තලා මේවා කඩිනම් කිරීම කළ යුතුයි. අධිකරණ ඇමති කෙනෙක් ඉන්නෝ මොනවට ඉන්නවද කියලා මම නම් දන්නේ නැහැ. මේ ඊළඟට රාජපාලනයේ ඇතැම් ආයතනවල තියෙන ඇතැම් ෆයිල් එක ආයතනයකින් තව ආයතනයකට යන්න ඉතාම මන්දගාමී. ඒක අමතක කරන්න වෙන දෙයක් පෙන්නනවා. එහෙම කළා හරියන්නේ නැහැ. එතකොට ඒක ප්‍රමාණවත් වෙන්නේ නැහැ. ඒක නෙවෙයි අපි මේ රජයෙන් බලාපොරොත්තු වෙන්නේ. අපිට මහින්ද රාජපක්ෂ කියන පුද්ගලයා මේ රටේ කරලා තියෙන වැරදි මොනවද කියන එක අපි දැනුවත් වෙලා තියෙන හොඳටම ප්‍රමාණවත්. අපිට අවශ්‍යයි නීතිය තදින් ක්‍රියාත්මක වීම. අධිකරණයේ මහේස්ත්‍රාත්වරයා නීතියේ මෙන්න මේ දේවල් වැරදි කළා තියෙනවා රාජ්‍ය නායකයා හැටියට, මෙන්න මේ නිසා ඔබගේ කටයුතු වලින් ඔබ පැහැර හැරලා තියෙනවා, මේවා රාජ්‍ය විරෝධී වැඩ, මේ නිසා මේ ජීවිතාන්තය දක්වා ඔබ සිටින. අන්න ඒ වගේ කටයුතු ඒ වගේ තීරණ තමයි අපිට දැන් අවශ්‍ය වෙන්නේ. ඔය නියෝජ්‍ය ඇමති කෙනෙක් එහෙම කෙනෙක් ඉතින් කීප දෙනෙක් දාලා තිනවා. නමුත් තෝරු මෝරු එළියේ ඉන්නවා. අපිට ඒක අවශ්‍යයි. ජනතාව හැටියට මේ රජයට පුළුවන් ද මේ දේවල් කරන්න කියන සැකයත් මතුවලා තියෙනවා. මොකද නීතිය දැන් පල්ලේගම හේමරතන සිද්ධිය කියන්නේ මේ රටේ ළමා පරපුර ලිංගික හිංසනය ඔය අතර දෝලණය වෙනවා. මේවා වහාම දැඩි අවධානයට ලක් විය යුතුයි. ජනතාව ඡන්දය දුන්නේ ඒකට. නැතුව මේ අපිට අවශ්‍ය නැහැ මේ ප්‍රවෘත්ති නිවේදන.